දැන් අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ වගේ ගත්තොත් එහෙම අඟ සරණ කියන්නේ පින්වත්නි යක්කුන්ට දාඩිය දානවා අඟුලිමාල මහරහතන් වහන්සේගේ නම කියනකොට. අඟුලිමාල මහරහතන් වහන්සේ කැලේකට යනකොට කැලේ ඉන්න අලින්ට කන් හොලව ගන්න බැරුව යනවා. දෙවියන්ට අහසෙන් යන්න බැරුව යනවා. දෙවියෝ ගල් ගැහෙනවා කියනවා අඟුලිමාල මහරහතන් වහන්සේ දකින්නකොට. පුරුල්ලන්ට පියාඹන්න බැරුව යනවා. අඟුලිමාල මහරහතන් වහන්සේ පොකුණකට බැහැලා මූණ සෝදන්ට පොකුණකට බහිනකොට ඒ පොකුණේ ඉන්න සත්තුන්ට පීනන්න බැරුව යනවා මහත්මයා. ඊතරම් තේජස. යක්කුන්ට දාඩිය දානවා අඟුලිමාල මහරහතන් වහන්සේගේ නාමය කියනකොට. ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ යතෝහම් වගිනි අරියාය ජාතිය ජාතෝ නාමි ජානා සංචිච්චපානං ජීවිතා වෝරෝ පේතා තේන සච්චේන සොත්ති තේ හොත සොත්ති ගම්බස්සාති කියලා බුදුරජාණන් වහන්සේ උගන්වපු ඒ සත්‍ය ක්‍රියාව කරනකොට මෝඩ ගර්භ වුණ අම්මා කෙනෙකුට සුවසේ දරුවා ලැබුණා. ඒතර අඟුලිමාල පිරිත කියනවා කියලා ඒ තේන සච්චේන සොත්ති හොතු අඟුලිමාල මහරහතන් වහන්සේ මේ පිරිත කියනකොට දරුවා ලැබිච්ච බව සත්‍යයක්ද බොරුවක්ද? සත්‍යයක්. ඒ සත්‍යානුභවයෙන් සෙත් කරනවා අඟුලිමාල පිරිත නිතර කියා ඉන්න ඕන එකක්. අපි දන්නේ නැතුව හිතාගෙන හිටියේ බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට විතරයි කියලා. අමනුෂ්‍ය යක්ෂ ප්‍රේත භූත ප්‍රශ්නවලට තියෙන සෑම විසඳුම තමයි අඟුලිමාල පිරිත. කිට්ටු වෙන්නේ නැහැ. ඒ රහතන් වහන්සේගේ තේජස. ඒ රහතන් වහන්සේගේ තේජස. ඒ අඟුලිමාල පිරිතෙන් පිරිත් කළ පිරිත් පැන් බොන්න දුන්නොත් නූලක් දැම්මොත් ඒ සුවඳ කුඩුවලට අබවලට පිරිත් කරලා ගෙදෙට්ට දුන් ඇල්ලුවොත් අඟුලිමාල මහරහතන් වහන්සේගෙන් පහනක් දැල්ලුවොත් පැත්ත පලාතේ ඔය ගෙවල් වල සුද්ධ පවිත්‍ර කරගන්න බැරුව භූත බීත දෝෂවල එක එක පේන්න බැරුව වාරාවෙන් එකිනෙකා බැන ගනිමින් රුස්සන් නැතුව ඉන්න ගෙවල් තියෙනව නේද? ඔය විදිහට පිරිත් කියලා 108 වතාවක් අඟුලිමාල පිරිතෙන් බෞද්ධ කොඩියක් පිරිත් කරලා ගේ වහලට වැඩිය උසින් ලෙල දෙන විදිහට ගේ මිදුලේ මේ කොඩියක් ඉඳලා අඟුලිමාල මහරහතන් වහන්සේට පහන තියලා පිරිත කියලා පිරිත කියන්න බලන්න එක දවසක ප්‍රශ්න විසඳෙනවා. ගේ ඉස්සරහට කොඩියක් ගහන්න. බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ සිහි කරලා රතන සූත්‍රයෙන් අඟුලිමාල පිරිතෙන් කොඩිය පිරිත් කර ගන්න ඕන. ගේ උඩින් බුදුරැස් මාලාවක් විහිදෙනවා. එන්නේ නැහැ කවුරුවත්. ඕවා තියෙද්දි නේද මේක එක තැන් වලින් වැඩ ආරම් මැරුණාට පස්සේ උන්ගේ දාසය වෙලා ඉපදෙන්නේ. තමන්ම පිට තියෙද්දි